අපි අද කතා කරන්න යන්නේ පරිගණක විද්‍යාවේ හරිම මූලික ඒ වගේම හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි sorting. එහෙම නැත්නම් දේවල් පිළිවෙලකට සකස් කරන එක. මේක හරිම සරල අදහසක් වගේ පෙනුනට අපේ මුළු ඩිජිටල් ලෝකෙම පදනම මේක කිව්වොත් ඇත්තරම මේ අවුල් දේවල් පිළිවෙලකට සකසන එක ඇයි මෙච්චරම වැදගත් වෙන්නේ? අපි මේ ගැන ටිකක් ගැඹුරින් හොයලා බලමු. හිතන්නකෝ මේක එකට ගොඩ ගහපු ලෙගෝ කෑලි ගොඩක් වගේ කියලා. ඔය අවුල් ගොඩ මැද්දෙන් හරියටම ඕන කරන කෑල්ල හොයාගන්න කොච්චර අමාරුද? ඔන්න ඔය වගේම තමයි පරිගණක ලෝකයේ දත්තත්. වර්ගීකරණය කරලා නැති, ඒ කියන්නේ unordered දත්ත ගොඩක් කියන්නේ ලොකු ප්‍රශ්නයක්. එතනින් තොරතුරු හොයාගන්න, පාවිච්චි ගන්න බැරි තරමටම වැඩේ අකාර්යක්ෂම වෙනවා. ඉතින් අපිට මේ අවුලට පිළිවෙලක් ගේන්නම වෙනවා. හරි. එහෙනම් අපි ඉලක්කය මොකක්ද? හරිම සරලයි. යම් ලයිස්තුවක තියෙන අංග නිශ්චිත අනුපිළිවෙලකට නැවත සකස් කරන එක තමයි sorting කියන්නේ. මේ ස්ලයිඩ් එකේ තියෙනවා වගේ අවුල්සාගතව තියෙන ඉලක්කම් ටික අරගෙන ආරෝහණ පිළිවෙලට, ඒ කියන්නේ පොඩිම ඉලක්කමේ ඉඳන් ලොකුම ඉලක්කම දක්වා ලස්සනට පිළිවෙලකට සකස් කරන එක. ඇත්තටම වර්ගීකරණය කරන ක්‍රම ගොඩාක් තියෙනවා. ඒත් අපි පටන් ගමු තේරුම් ගන්න හරිම රේසි. අපිට හිතන විදිහටම වැඩ කරන සරලම ක්‍රමයකින්. ඒකට කියන නම තමයි bubble sort. එයි මේකට බබල් සෝට් කියන්නේ. ඒක පිටිපස්සේ හරිම ලස්සන අදහසක් තියෙනවා. වතුරේ බුබුලු උඩට එනවා දැකලා තියෙනවනේ. අන්න ඒ වගේ මේ ක්‍රමේදී ලොකු මගයන් තියෙන අංග ලයිස්තුවේ අගටම බුබුලු වගේ උඩට එනවා. මේකේ තියෙන්නේ හරිම සිම්පල් තාර්කයක්. මුලින්ම ලයිස්තුවේ මුල ඉඳන් පටන් අරන් එක ළඟ තියෙන අයිටම් දෙකක් සංසන්දනය කරනවා. ඒවා තියෙන්න ඕන පිළිවෙලට නෙවෙයි නම් ඒ දෙක මාරු කරනවා. ඊට පස්සේ ඊළඟ ජෝඩුවට යනවා. මේක මුළු ලයිස්තුවටම දිගටම කරගෙන යනවා. හරි, අපි උදාහරණයක්ම බලමු. ඔන්න අපි පටන් ගන්නවා පළවෙනි අංග දෙක, ඒ කියන්නේ 5 සහ 1 සසඳලා. අපි මේක හදන්නේ ආරෝහණ පිළිවෙලටනේ. ඉතින් 5 1ට වඩා ලොකු නිසා ඒ දෙක තියෙන්නේ වැරදි පිළිවෙලට. ඒ නිසා අපි ඒ දෙක මාරු කරනවා. දැන් අපි අවධානය යනවා ඊළඟ ජෝඩුවට. ඒ කියන්නේ දැන් තියෙන 5 සහ ඊළඟ ඉලක්කම 4ට. මෙතනත් 5 4ට වඩා ලොකු නිසා ඒ දෙකත් මාරු වෙනවා. ඔර විදියට ලයිස්තුවේ අගට යනකම් මේ වැඩේ දිගටම සිද්ධ වෙනවා. ඔන්න බලන්න. පළවෙනි වටේ සම්පූර්ණයෙන්ම ඉවර වුණාම වෙලා තියෙන දේ. ලයිස්තුවේ තිබුණු ලොකුම ඉලක්කම, ඒ කියන්නේ 8, තමන්ගේ નિયમિતම තැනට, ඒ කියන්නේ ලයිස්තුවේ අගටම ඇවිල්ලා. හරියට බුබුලක් උඩට ආවා වගේ. හරි. මේ ක්‍රමේ වැඩ කරනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. හැබැයි වැදගත්ම ප්‍රශ්නේ තමයි මේක ඇත්තටම හොඳ ක්‍රමයක්ද? මේක කොයිතරම් කාර්යක්ෂමද? ඒ කියන්නේ මේ වැඩේ කරන්න කොච්චර පරිගණක බලයක් එහෙම නැත්නම් පියවර ගානක් ඕන වෙනවද? හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් දෙයක් ගැන. ඒ තමයි ඇල්ගොරිතම එක කාර්යක්ෂමතාවය, එහෙම නැත්නම් ඒකට යන පිරිවැය අපි මනින්නේ කොහොමද කියන එක. මේකට අපි කියනවා time complexity කියලා. ටයිම් කම්ප්ලෙක්සිටි කිව්වම බය වෙන්න එපා. ඒක හරිම සරල අදහසක්. අපි සෝට් කරන ලයිස්තුව ලොකු වෙන්න ඒ වැඩේට යන වෙලාව වැඩි වෙන වේගය තමයි මේකෙන් මිනින්නේ. සාමාන්‍යයෙන් අපි වැඩිපුරම අවධානය දෙන්නේ නරකම අවස්ථාවට. ඒ කියන්නේ ඇල්ගොරිතමයට වැඩ කරන්න වැඩිම කාලයක් ගතවන අවස්ථාවට. ඒක මනින ක්‍රමයට තමයි big O notation කියන්නේ. ඉතින් අපේ බබල් සෝට් එකේ නරකම අවස්ථාවේ ටයිම් කම්ප්ලෙක්සිටි එක තමයි O of n squared. ඒ කියන්නේ big O of n squared කියලා. මෙතන n කියන්නේ ලයිස්තුවේ තියෙන අංග ගාන. හරි. දැන් මොකක්ද මේ n squared? එහෙම නැත්නම් n වර්ගය කියන එකේ ඇත්ත තේරුම? ඔන්න බලන්නකෝ n squared කියන එකේ බරපතලකම. ලයිස්තුවේ item 10ක් තියෙනකොට පියවර 100ක් විතර යනවා. ඒක අවුලක් නෑ. හැබැයි item ගාන 100 වුණ ගමන් පියවර ගාන 10000ක් වෙනවා. item 1000ක් වුණත් පියවර මිලියනයක්. පේනවා නේද? ලයිස්තුව පොඩ්ඩක් ලොකු වෙද්දී වැඩේට යන කාලයයි සම්පතුයි පිස්සු විදියට වැඩි වෙනවා. මේක තමයි n squared ඇල්ගොරිතම් වල තියෙන ලොකුම අවශ්‍ය. හැබැයි ඇල්ගොරිතම් එක හොඳ නරක මනින්නේ වේගෙන් විතරක්ම නෙවෙයි. තව හරිම වැදගත් ගුණාංගයක් තියෙනවා. ඒකට කියන්නේ stability. එහෙමත් නැත්නම් ස්ථාවරත්වය කියන. ස්ටේබල් සෝට් එකක් කියන්නේ මොකද්ද? හිතන්නකෝ අපේ ලයිස්තුවේ එකම අගේ තියෙන අයිටම් දෙකක් තියෙනවා කියලා. ස්ටේබල් සෝට් එකක් කරන්නේ වර්ගීකරණයෙන් පස්සෙත් ඒ එකම වගේ අයිටම් දෙක මුලින් තිබුණු පිළිවෙලටම තියෙන එක. ඒ කියන්නේ මුල් පිළිවෙල ආරක්ෂා කරනවා. මේ උදාහරණය බැලුවම ඒක තවත් පැහැදිලි වෙයි. බලන්න මුල් ලයිස්තුවේ දම් පාට 3 ඉලක්කම ටීල් පාට 3 ඉලක්කමට කලින්නේ තිබ්බේ. ස්ටේබල් සෝට් එකකින් පස්සේ ඒ පිළිවෙල වෙනස් වෙලා නැහැ. ඒක හැමමයි අන්ස්ටේබල් සෝට් එකකදී නම් ඔය දෙක මාරු වෙන්න හොඳටම ඉඩ තිබුණා. ඉතින් අපේ බබල් සෝට් එක වේගයපත් නම් ටිකක් දුර්වලයි තමයි. හැබැයි ඒක ස්ටේබල්. ඒක තියෙන හොඳ ගුණාංගයක්. සමහර වෙලාවට මේ ස්ටේබල් බවන එක හරිම වටිනවා.
හරි. අපි මේ කතා කරේ එකම එක ක්‍රමයක් ගැන විතරයි. හැබැයි ඇත්තටම බබල් සෝට් කියන්නේ මේ සෝටින් ඇල්ගොරිතම්ස් කියන ලොකු පවුලේ එක සමාජිකයෙක් විතරයි. එළියට බැස්සම මීට වඩා ලොකු ලෝකයක් තියෙනවා. ඉන්සර්ෂන් සෝට්, මර්ජ් සෝට්, ක්වික් සෝට් මේ තියෙන්නේ තවත් ප්‍රසිද්ධ වර්ගීකරණ ඇල්ගොරිතම කීපයක්. මේ හැම එකක්ම එක එක විදියටයි වැඩ කරන්නේ. ඒවට ආවේනික වාසි අවාසි තියෙනවා. සමහර ඒවා හරිම වේගවත්, සමහර ඒවා මතකයේ පාවිච්චි කරන විදිහ වෙනස්. ඉතින් අවසානයේදී කතාව මේකයි. බබල් සෝට් වගේ ඇල්ගොරිතමයක් මේ සංකල්ප ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙක්ට නියමයි. මොකද ඒක හරිම සරලයිනේ. හැබැයි ඇත්තටම ලොකු දත් එක්ක වැඩ කරන සිස්ටම් වලදී අපි පාවිච්චි කරන්නේ මර්ජ් සෝට්, ක්වික් සෝට් වගේ ගොඩක් දියුණු, ගොඩක් කාර්යක්ෂම ඇල්ගොරිතම. වැදගත්ම දේ තමයි තමන්ගේ වැඩේට හරියනම මෙවලම තෝරගන්න එක. අවසාන වශයෙන් මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපි හැමදාම පාවිච්චි කරන සෝෂල් මීඩියා ෆීඩ් එකකින් ඉඳන් Google search result එකක් දක්වා online shop එකක බඩු list එකක් වෙනකම් මේ හැමතැනකම අපිට නොපෙනී තිරේ පිටුපස්ස මේ වගේ sorting algorithms කීයක්නම් වැඩ කරනවද? ඇත්තටම පිළිවෙල කියන්නේ මේ සරල අදහස තමයි අපේ මුළු ඩිජිටල් ලෝකයම කඩාගෙන වැටෙන්නේ නැතුව තියාගෙන ඉන්න අදෘශ්‍යමාන බලවේගය.